අද බණ්ඩාරගම ඉඳලා ටියුන් අප් එකට ආව බයික් එක තමයි මේ තියෙන්නේ. ඉතින් කිසිම මේන්ටේන් එකක් දීලා නැහැ ස්ටාර්ටර් මෝටර් එකට. ඒ වගේම තමයි පාර්ට්ස් වෙනස් තියෙනවා. ඉතින් මෙන්න මේ වොෂර් එක වෙනුවට මේ වොෂර් එක තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් මේවා ඇවිල්ලා ඩැමේජ් වෙනවක්වත් අතුරුදහන් වෙනවක්වත් දේවල් නෙමෙයි. ඉතින් මේවා රිපෙයාර් කරන පුද්ගලයන් විසින් නොදා ඊට පස්සේ ඊළඟට රිපෙයාර් කරන පුද්ගලයා වෙනුවට ගොඩ ක්‍රමයක් යූස් කරලා රිපෙයාර් කිරීම නිසා තමයි මේ බයික් මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. ඉතින් හරි පාර්ට් එකක් ඕගොල්ලෝ දාලා රිපෙයාර් කරොත් එimhe සෑහෙන කාලයක් මේ දේවල් පදින්න පුළුවන්. ඒ වගේම තමයි ස්ටාර්ටර් මෝටර් වගේ දේවල් අනිවාර්යෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද දැනට අපිට චයිනීස් යූස් කරන්න හොඳ ස්ටාර්ටර් මෝටර් එකක් නැහැ. අපිට රීකන්ඩිෂන් විතරයි දැනට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ප්ලග් වල තත්ත්වය පේනවා ඇති. ඉතින් ගොඩාක් අය හිතන දෙයක් තමයි ප්ලග් ටික සුදට තිබ්බ ගමන් බයික් එකේ ටියුන් අප් එක හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති කාබ් එක ඇතුලේ තනිකර කම්බි කෑලි දාලා තමයි ටියුන් අප් එක කරලා තියෙන්නේ. ඒ වගේම තමයි බයික් එක නිසි ආකාරයෙන් පිකප් එක ඒ වගේම රනින් තත්ත්වයේ තියෙන විදියක් නැහැ මේ බයික් එකේ තිබ්බ සෙටින්ග්ස් වලට අනුව. ඉතින් මේවා ටියුන් අප් කරපු බයික් තමයි. ඉතින් ටියුන් අප් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. කස්ටමර් නෙමෙයි කස්ටමර් කලින් කෙනෙක් ටියුන් අප් කරලා තින්නේ. ඉතින් ටියුන් අප් කරලා ඒවා සාර්ථක නැතුව තමයි අපි ගාවට ඇවිල්ලා තින්නේ. ඉතින් මේ බයිකේ ස්ටාර්ට් එක ස්ලෝ එකේ අයිඩල් එකේ හිටින්නේ නැහැ. ඒ වගේම තමයි අයිඩල් එකේ හිටිද්දි බයික් එක නතර වෙනවා. ඒ වගේ ප්‍රශ්නත් එක්ක තමයි අපි ගාවට ඇවිල්ලා තින්නේ. ඉතින් අද නිසි ආකාරයෙන් ටියුන් අප් එක සිදු කරලා හරි පර්ෆෝමන්ස් සහිතව තමයි කස්ටමර් අපි පිටත් කරලා තින්නේ. ඒ වගේම තමයි ගොඩාක් කස්ටමර්ලා අපි ගාවට එනකොට බයික් එකේ හරි පර්ෆෝමන්ස් දන්නේ නැතුව තමයි එන්නේ. ඉතින් මේ කස්ටමර්ත් ඒ වගේ අයිඩල් එකේ හිටින්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තමයි කස්ටමර් කියාගෙන ටියුන් අප් එකට ආවේ අපි ගාවට. නමුත් බයික් එක ටියුන් අප් කරලා දුන්නට පස්සේ කස්ටමර් ට්‍රයිල් එකක් ගිහිල්ලා ආවට පස්සේ තමයි කස්ටමර් බයික් එකේ හරි පර්ෆෝමන්ස් දැනගෙන තියෙන්නේ. ඉතින් බයික් එකක් ස්ටාර්ට් වුණ පළියට බයික් එකේ ප්ලග් ටික සුදට තිබුණු පළියට අපිට ටියුන් අප් එකක් හොඳයි කියලා කියන්න බෑ. මොකද මේ බයික් එකේ තිබුණ සෙටින්ග්ස් වලට අනුව මේ බයික් එකේ කවදාකවත් හරි පර්ෆෝමන්ස් සහිතව ධාවනය කරන්න දෙයක් නෑ.